සුබ දවසක් පුතේ ඔයාලා හැම දිනාටම අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කොමාන්ඩරි පිළිබඳව. මොනවද පුතේ මේ කොමාන්ඩරි කියලා කියන්නේ? ලන්දේසීන් විසින් තමුන්ගේ ප්‍රදේශ පාලනය කරන්න පහසු වෙන්න මුහුදුබර ප්‍රදේශ කොටස් වලට බෙදුවා. අපි අන්න ඒවට කියනවා කොමාන්ඩරි කියලා. එතකොට පුතේ මේ කොමාන්ඩරි කීයක් තිබුණාද? ප්‍රධාන වශයෙන් ලන්දේසීන් විසින් තමුන්ගේ මුහුදුබඩ පාලනය පහසු කරගන්න කොමාන්ඩරි 3ක් පාවිච්චි කළා. මොනවාද මේ කොමාන්ඩරි 3? කොළඹ කොමාන්ඩරිය, ගාලු කොමාන්ඩරිය සහ යාපන කොමාන්ඩරිය වශයෙන් ප්‍රධාන කොටස් 3කට බෙදලා පුතේ ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළා. මේගොල්ලන් තමුන්ගේ ප්‍රදේශවලට සීමාවෙන් කරගත්තා. කොළඹ කොමාන්ඩරිය ආණ්ඩුකාරවරයා යටතේද, ගාලු කොමාන්ඩරිය සහ යාපන කොමාන්ඩරිය කොමදෝරුවරුන් යටතේද පාලනය වුණා. කවුද පුතේ මේ කොමදෝරු කියලා කියන්නේ? පස්සේ කාලේ ඉංග්‍රීසින්ගේ කාලෙදී කමාන්ඩර් එහෙම නැත්නම් අනදෙන නිලධාරියා බවට පත්වන්නේ මේ කොමදෝරුවරයා. එතකොට පුතේ මේවායේ සීමාවන් මොනවද? ලන්දේසීන් විසින් පුතේ මේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයේදී කොළඹ කොමාන්ඩරියේ සීමා විදිහට තෝරගන්නවා. පුත්තලමේ ඉඳලා ගිංගඟ දක්වා ප්‍රදේශය කොළඹ විදිහට හඳුනනවා. ඒකේ මුහුදුබඩ සීමා විදිහට මීගමුව, කොළඹ සහ කළුතර හඳුනනවා. රට ඇතුළත සීමා විදිහට අඟුරුවාතොට, ඒ වගේම හංවැල්ල සහ මල්වාහන කියන ප්‍රදේශ හඳුන්වලා දෙනවා. ඒ වගේම ගාලු කොමාන්ඩරිය අයිති වෙන්නේ ගිංගඟේ ඉඳලා මඩකලපුව දක්වා මුහුදුබඩ ප්‍රදේශය ගාලු කොමාන්ඩරිය කොමදෝරුවරයා යටතේ පාලනය වෙනවා. යාපන කොමාන්ඩරිය පුතේ කොළඹ කොමාන්ඩරියේ සීමාව වෙච්ච පුත්තලමේ ඉඳලා යාපනයේ දක්වාත්, යාපනයේ ඉඳලා මඩකලපුව දක්වාත් මුහුදුබඩ ප්‍රදේශය යාපන කොමාන්ඩරිය ලෙස හඳුන්වනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලගේ වාර්ය විභාගයට අතිශය වැදගත් වෙන නිසා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න කටයුතු කරන්න. මොකද අපි හැමෝත් එක්ක මේ දැනුම ෂෙයා කරගන්න ඕන පුතේ. ඒකයි මේක අපි මේ පවත්වාගෙන යන්නේ මේ YouTube channel එකේ. නිසා like කරන්න, comment කරන්න, ඒ වගේම ඔයාලා කැමති මොනවා හරි පාඩම් තියෙනවා නම් යටින් comment කරන් යන්න. අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් එහෙනම් හැම දිනාටම සුබ දවසක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ දවසක් වේවා.